අපේ අම්මේ තාත්තේ ඊයේ කියන්න භයානක අපි යමු වීඩියෝ එකට. ඔයා ෂෝට්ස් වල පල්ලෙහාට යද්දි ඔයා ඕන තරම් දැකලාද මේ විදිහේ වීඩියෝ? ඔයා දන්නවද මේ YouTube channel එක වීඩියෝ 93ක් අප්ලෝඩ් කළා මිලියන 2කට වැඩි ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා? ඒ විතරක්ද එයාගේ සමහර ෂෝට්ස් වලට 3 මිලියන් views ගිහින් තියෙනවා. ඔයාට මේ පේන වීඩියෝ එකේ 86 මිලියන් views ඇවිල්ලා තිනවා. ඔයා විශ්වාස කරනවද මේ විදිහේ වීඩියෝ අපිට හදන්න පුළුවන් කිව්වම? ඔයාට විශ්වාස කරන්නම් වෙනවා. Oh my god! Wow! අපි එනම් බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි ඒක මුලින්ම පියවර 3කට වෙන් කරගන්නවා. පළවෙනි පියවර තමයි generate prompts. ඒකට මුලින්ම ChatGPT එකට යන්න ඕනේ. මම මේක කරන්නේ WhatsApp එකට හඳුන්වා දුන් ChatGPT එකෙන්. මම මෙතන type කරගන්නවා give me a 6 prompts to generate image for indicate the story of like a Garfield cartoon cat කියලා. ඔයාට පුළුවන් මේක කැමති විදිහකට වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට prompts 6ක් දෙයි. දැන් යමු දෙවෙනි පියවරට. ඒක තමයි generate images. මම මේ image එක generate කරගන්නේ WhatsApp එකට හඳුන්වා දුන් Microsoft Copilot එකෙන්. නැත්තම් ඔයාට Leonardo AI වගේ website වලින් හදාගන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ ChatGPT එකෙන් generate කරගත්ත prompt sign එකින් එක copy paste කරලා image generate කරගන්න ඕනේ. මේක අන්තිමට මේ වීඩියෝ එකේ පේන විදිහට type කරගන්න ඕනේ. generate වෙච්ච image එක මම ඉල්ලපු size එකේ image එකක් නෙමෙයි. ඔයා මේ විදිහට අනිත් ඔක්කොම images ටික මේ විදිහට generate කරගන්න ඕනේ. හරි මම මේ විදිහට ඔක්කොම images ටික generate කරගත්තා. තුන්වන පියවර තමයි මගේ YouTube channel එක subscribe කරන්න. නෑ මේ මම කිව්වේ අවසාන පියවර හේවත්. තුන්වන පියවර තමයි video edit. මම මේ වීඩියෝ එක edit කරන්න භාවිතා කරන්නේ CapCut app එක. ඔයා මුලින්ම new project button එක click කරන්න. ඔයා generate කරගත්ත images ටික පිළිවෙලට මෙතනට add කරගන්න. දැන් add button එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එකේ අවසානට ගිහිල්ලා CapCut watermark එක delete කරගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙන මේ icon එක උඩ එකපාරක් click කරන්න. මෙතන පළවෙනියටම තියෙන TikTok logo එක තියෙන එක click කරන්න. ඊට පස්සේ හරි ලකුණ click කරන්න. ඊට පස්සේ මේකට music එකක් add කරන්න ඕනේ. ඒකට sounds කියලා තියෙන එක click කරන්න. ඊට පස්සේ උඩ තියෙන search bar එකේ මම kids song කියලා type කරගන්නවා. ඔයාට කැමති music එකක් add කරගන්න පුළුවන්. මම මේ music එක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ plus button එක උඩ එකපාරක් click කරන්න. ඔයා මේ icon එක උඩ එකපාරක් click කරලා ඔයාට කැමති විදියට මේකේ quality එක වැඩි කරගන්න පුළුවන්. final step එක තමයි export button එක උඩ එකපාරක් click කරන්න. හරි අපි ඔක්කොම work කරලා ඉවරයි. Final result. 3, 2, 1.